Hi ළමයි, welcome back my YouTube channel. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද කැම්පස් vlog එකක් තමයි ගෙනාවේ. මම ඔයාලට කිව්වනේ කැම්පස් vlog එකක් අරන් එනවා කියලා. ඉතින් ඔන්න උදෙන්ම නැගිට්ටා. 5යි නැගිටිනකොට වෙලාව. නැගිටලා ඉතින් මට අරයි යන්නයි. අයියලාට උදේට දවල්ට කන්නයි ඉව්ව නැගිටලා. ඉතින් වයිෆ් කෙනෙක් විදිහට ඒ වගකීම් ඉටු කරන ගමන් මගේ උසස් අධ්‍යාපනය මං හදාරනවා. මම රජරට කැම්පස් එකේ තමා මේ ඉන්නේ. දැන් සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නේ. ඉතින් ඔහොම තමයි මගේ ජීවිතේ. බලන්නකෝ ඉතින් අද දවසේ මොකද වෙන්නේ කියලා. ගොඩක් අය ඇති කැම්පස් එක බලන්න ආසාවෙන්. ඉතින් බලමු අපි. ඊට පස්සේ ඉතින් ඇඟ හොදගෙන ওই විදිහට යන්න මම ඇඳුමක් දාගත්තා. මම කැම්පස් එකට යන්නේ බස් එකේ. ගෙදර ඉඳන් බස් එකේ තමයි යන්නේ. හොස්ටල් නතර වෙලා නැහැ. හස්බන්ඩ්ගේ ගෙදර ඉඳන් මම යන්නේ. ඉතින් මාස එකමාරක් දෙකක් විතර අපිට නිවාඩු තිබුණා. එක්සෑම් එකකින් පස්සේ ඊට පස්සේ ඉතින් අද පස්සේ ඉඳන් තමයි කැම්පස් ආයෙ පටන් ගත්තේ. එතකොට අලුත් සෙමිස්ටර් එකක් තමයි අපිට අද පටන් ගන්න. ওই විදිහට ලෑස්තිලා ඉවරලා මම හදාගත්ත කෑම එකත් ওই විදිහට දාගත්තා. මොකද අද දවසම ලෙක්චර් තියෙනවා ටයිම් ටේබල් එකේ විදිහට. ටයිම් ටේබල් එකේ තිබුණාට ඉතින් ලෙක්චර් තියෙද නැද්ද දන්නේ නැහනේ. අපි බලමු කැම්පස් එකට ගිහිල්ලා. ඒකල් ඉතින් අයියවත් නැගිට්ටාවුවා. මට බස් එකට යන්න බැරි වුණා. මාව ටවුන් එකට දාලා එන්න කියලා. ඒකල් ඉතින් ওই විදිහට එයා මාව බයික් එකේ ගිහිල්ලා ටවුන් එකට දාලා ආවා බස් එකට. බස් එක ගේ ගාවින් යනවා. ඒ වුණාට ඉතින් මට ලෑස්ති වෙන්න වෙලා මදි වුණා බස් එකට යන්න. මං වගේ මැරි කරලා කැම්පස් යන ළමයි ඉන්නවද කමෙන්ට් එකක් දාන්න බලන්න. ඒකත් ජීවිතේ එක්තරා අත්දැකීමක්. ගොඩක් අය කියනවා බැන්දාම ඉගෙන ගන්න බෑ, ඒකට අවධානය දෙන්න බෑ කියලා. ඒත් එහෙම නෑ. අපිට ටාගට් එකක් තියෙනවා නම් හැමදේම කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මම කැම්පස් එකට ආවා. අද උදේ 8:00 ලෙක්චර් එක තමයි මට තිබුණේ. ඔය තියෙන ඉතින් කැම්පස් එක බලමුකෝ ඉතින් කැම්පස් එක කොච්චර ලස්සනයිද කියලා. මුලින්ම තිබුණේ අද ඉංග්‍රීසි ලෙක්චර් එකක්. ලෙක්චර් එකට ගියා ඒ කරලා. ලෙක්චර් එකේ ඉදිගත පොඩි වීඩියෝ ටිකක් තමයි ඔය තියෙන. ලොකුට වීඩියෝ කරන්න බෑනේ. ළමයි ගොඩක් ඉන්නවා. 400 ගණක් ඉන්නවා අපේ බැච් එකේ. එතකොට ලෙක්චර් කෙනෙක් දැක්කොත් ඒත් අවුල. ඒක නිසා ඉතින් චූටි වීඩියෝ ටිකක් ගත්තා. දැකලා නැති අයට කැම්පස් එකක් බලන්න ආස අයට පෙන්වන්න ඕන නිසා. දැන් රජරට කිව්වහම අපි හිතන්නේ දුෂ්කර පැත්තක් කියලා. ඒනොට කැම්පස් එක ඇතුළට යනකොට පේනවා දුෂ්කර නැහැ. ඇත්තටම කැම්පස් එක ඇතුළ මාර ලස්සනයි. ඊට පස්සේ ඉතින් උදේ ලෙක්චර් එක ඉවරලා යාළුවන්මයි මං අරන් ගියපු කෑම එක කෑවා. කොහොම හරි මේ දැන් වෙලාව 10:00 විතර ඇති. 10:00 තියෙන තිබ්බ ලෙක්චර් එක නැහැ කියලා අපිට කිව්වා. ඉතින් අපරාධේ. ඉතින් ගිහිල්ලා පැය දෙකක් විතර නිකන් ඉන්න වෙනවනේ. ඊට පස්සේ අපි SR ඔෆිස් එකට ගියා. අපේ ෆෝම් වගේක් තිබුණා එකෙන් ගන්න. ඒ ටික ගත්තා. බලමුකෝ ඉතින් කැම්පස් එක කොච්චර ලස්සනයිද කියලා. ඔය තියන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකට යන පාර. සාමාන්‍යයෙන් ගේට්ටුවේ ඉඳලා මීටර 750ක් විතර තියෙනවා ඇතුළට යන්න ඕනේ. ගොඩක් දුරයි. පා වෙනවා පයින් යන්න ගියාම මොකද කරන්නේ යන්න වෙනානේ. බලන්නකෝ ඉතින් වටපිටාව කොච්චර ලස්සනද කියලා. ගස් කොළන් ගොඩක් තියෙනවා. ගොඩ නැගින්න නැහැ. ගොඩ නැගිලි තියෙන තැනින් තැන වගේ තමයි. ඔයාලා ඉතින් අර ඉස්සෙල්ලා දැක්කේ ඉන්න මගේ යාළුවා. එයා තමයි මට කැම්පස් එකේ ඉන්න එකම යාළුවා. අපි දෙන්නම ඉතින් එකම ටයිප් එකේ තමයි. ඔයාලට පෙන්වන්න ඕනින්න ඉතින් මම ලස්සන පොඩි වීඩියෝ ටිකක් ගත්තා. ඔය තියෙන අපේ ෆැකල්ටි එක සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පීඨය. බලන්න ඉතින් ඒ වටේ පරිසරය කොච්චර ලස්සනද කියලා. කොළ පාටට තියෙනවා. මං ඒ ලෙවල් වලට කරේ ආර්ට් පළවෙනි වතාවෙම මට කැම්පස් යන්න පුළුවන් වුණා. බලන්නකෝ ඉතින් කැම්පස් එක කොහොමද කියලා. ඒක මං කියන දේවල් ටිකත් අහන්න. ගෑනු ළමෙක් වුණාම අධ්‍යාපන මට්ටමක් යම්කිසි තරමකට තියෙන්න ඕනේ. මොකද තමන්ට කියලා ස්වාධීනත්වයක් හදාගන්න ඒක ගොඩක් වටිනවා. ඒක අනාගතයේදී තමන්ට ලොකු ආයෝජනයක් වෙනවා. මං කියන්නේ කැම්පස් යන්නම ඕනේ නැහැ.
මොකක් හරි දෙයක් කරලා කාන්තාවක් විදිහට ගෑනු ළමයෙක් තමන්ටම කියලා අනන්‍යතාවයක් හදාගන්න ඕනේ. ඒක තමන්ට ගොඩක් වටිනවා. ඒක මැරි කරාම තේරෙනවා හස්බන්ඩ්ට වදයක් වෙන්නේ නැතුව තමන්ගේ වියදම් තමන්ට කරගෙන යන්න පුළුවන් තත්යකට එනවා කියන්නේ ඒක ගෑනු ළමයෙක්ට ඇත්තටම ගොඩක් ලොකු අභිමානයක්. ඒ වගේම තමයි හස්බන්ඩ්ලා ඒක නොකියුවට හස්බන්ඩ්ලාටත් ඒක ලොකු හයියක්. මොකද එහෙම ගෑනු ළමයෙක් ඉන්න එක අධ්‍යාපන කැම්පස් නොගිහින් රජයේ ජොබ් එකකට නොගියත් තමන්ටම කියලා ව්‍යාපාරයක් එහෙම මොකක් හරි දෙයක් කරන එක ගෑනු ළමයට වටිනවා. ඉතින් ඔය තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක. තට්ටු 3ක් තියෙනවා ලස්සනයි ඔයාලා දැක්ක එක. ඉතින් රජ රටට එන්න ආසාවෙන් ඉන්න ළමයි ඉන්නවද මැසේජ් එකක් දාන්න. දැන් ඒ ලෙවල් මේ ළඟදී තියෙනවා. ඒ ළමයිටත් ඉතින් තමන්ට පුළුවන් උපරිමයෙන් අවුරුදු 2යි මහන්සි වෙන්න තියෙන්නේ. අවුරුදු 2 මහන්සි වෙලා තමන්ගේ හිනවලට යන්න වැඩ කරන්න කියලා හැමෝටම කියනවා. මේ තමයි අපේ කැම්පස් එකේ ලස්සනම තැන පරිපාලන ගොඩනැගිල්ල. ඔය ඉතින් අපි දැන් ගෙදර එන ගමන් 3:00ට තියෙන ලෙක්චර් එකක් නැහැ කියලා කිව්වා. ඉතින් ඇතුළට වෙලා ඉඳලා තේරුමක් නැහැනේ. ඒක නිසා ඉතින් මා යාළුවයි අපි දෙන්න ගෙදර එන්න ආවා. කොහොම හරි SR ඔෆිස් එකට ගිහිල්ලා ඒ වැඩ ටික ඉවරනකොට 12:00 විතර වුණා. මේ තියෙන්නේ අලුතෙන් හදපු තාක්ෂණ පීඨය. ඒක ඉස්සර පරණ ගොඩනැගිල්ලක් තිබුණේ. දැන් නම් ගොඩක් ලස්සනට හදලා තියෙනවා. ඒකල් ඉතින් මම පාරට ඇවිල්ලා බස් එකක් එනකන් හිටියා. මම ඊට පස්සේ බස් එකේ ගෙදර ආවා. දැන් ඔය එන ගමන් තමයි ඉන්නේ. 2-3 විතර වෙනකොට මං ගෙදර ආවා. ළමයි යන්න මං දැන් තමයි ගෙදර ආවේ කැම්පස් ඇරිලා. අයියාවට වුණේ මාව එක්කයි යන්න. ඊට පස්සේ ඉතින් ගෙදර ආවා. අපි බලමු ඉතින් අද දවසේ ඉතුරු ටික කොහොමද ගෙවෙන්නේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් පාන්දර නැගිටලා මහන්සිත් එක්ක මං චුට්ටක් නිදාගත්තා. නිදාගෙන හැරුණාට පස්සේ අපේ ගෙදර ළමයි හරක් ඉන්නවා. ඉතින් ඒ හරක්ට අපි වල් කපලා තමයි දාන්නේ. ඉතින් මම වල් ටිකක් කපලා දුන්නා. ඒ වෙලාවේ වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේ දැන් ගත්තේ. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මම සැලුන් එකක් කරනවා. එතකොට අයියා මම ගොවිතැන් කරනවා. අපිට කිරි හරක් ඉන්නවා. තව මං ඉගෙන ගන්නවා. මං වයිෆ් කෙනෙක්. ඒ හැමදේම කරනවා. ගෑනු ළමෙක් වුණාම Tamanටම කියලා හයියක් තියෙන්න ඕනේ. හැමදේම කරන්න පුළුවන්. කම්මැලි වෙලා ඉන්න එපා. මොකද අපිට තියෙන්නේ ජීවිතේ ටික කාලයයි. මං හැම වෙලේම හිතන දෙයක් තමයි අවුරුදු 2ක් 3ක් අපි මහන්සි වෙලා කට්ට කාලා මේ ගේම ගැහුවොත් ඉතුරු කාලේ අපිට නිකන් ඉන්න පුළුවන්. ඔන්න ඉතින් මගේ දවසේ අද වැඩ ඉවරයි. මගේ වීඩියෝ එක බලන් හිටියට thank you.